අදත් අපි නම් ගොඩක් ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන පළවෙනි නම කේන්. කේන් කියලා කියන්නේ ශක්තිමත් කියන අර්ථයෙන් ගන්න පුළුවන් නම. දෙවෙනි නමත් ඒ වගේමයි යේන්. යේන් කියන්නේ බැබලෙන කරුණාව. ඒ කියන්නේ බැබලෙන කියලා ගන්නත් පුළුවන්, කරුණාව කියලා ගන්නත් පුළුවන්. අපි බලමු තුන්වෙනි නම මොකක්ද කියලා. තුන්වෙනිට අපි ගෙනලා තියෙන නම දේශ්. දේශ් කියන්නේ ජාතිය, නිජ විමෝදේශ ප්‍රේමය කියන්නේ ජාතියට ආදරය කරන අනේ වගේ අර්ථයකින් හදලා ගන්න පුළුවන්. අපි කෙටියෙන් අර්ථය දාලා තියෙන්නේ. ඊළඟ නම තමයි බිනු. බිනු කියලා කියන්නේ ප්‍රඥාවන්ත කියන අර්ථයෙන් වාට ගන්න පුළුවන්. ඕගොල්ලන් ආස නමක් මෙතන කියනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. තවත් ලස්සන නම් ගොඩාක් අපි මේ වීඩියෝ එකෙන් අරගෙන අවිලා තිනවා. අපි ඊළඟ නම මොකද්ද කියලා බලමු. එක්ක දාන්න පුළුවන් ලස්සන නමක් අපි ඊළඟට කියන්නේ ටීනු. ටීනු කියන්නේ මිහිරි. එහෙම නැත්නම් අහිංසක කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මම ටිකක් වේගෙන් නම් ටික කියාගෙන යනවා. මොකද වීඩියෝ එකට ඔයගලන්ට ගොඩාක් නම් ගේන්න මම බලාපොරොත්තු වෙනවාද. ඒ හින්දා ඊළඟ නම තමයි ඒත් ලස්සන නමක් දේව්. දේව් කියන එක කැතලික් නම් එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට කැතලික් අය භාවිතා කරනවා. එහෙම නැත්නම් ගැටලුවක් නැහැ. දිව්‍යමය පැවැත්ම කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක් දේව් කියලා කියන්නේ. මම මුලින් දාලා තියෙන නම් ටයිප් එකටවත් කැමති නැත්නම් වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. අපි ටිකක් වෙනස් විදිහේ නම් දාලා තියෙනවා. යේනු. යේනු කියන්නේ සංසුන් හා කරුණාවන්ත. ඒ අර්ථ දෙකෙන්ම ගන්න පුළුවන්. ඔයා ගන්න දෙවෙනි නමත් එක්ක ගලපලා පළවෙනි නමේ අර්ථය දෙවෙනි නමේ අර්ථය ගලපලා ලස්සන අර්ථයක් හදාගන්න පුළුවන් යේනු කියන නම. අපි ඊළඟ නම මොකද්ද කියලා බලමු. ගීෂ්. ගීෂ් කියලා කියන්නේ ප්‍රීතිමත් එහෙම නැත්නම් ජව සම්පන්න දීප්තිමත්. ඔය අර්ථ තුනෙන්ම ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගන්න දෙවෙනි නමත් එක්ක ගලපලා ලස්සනට නම හදාගන්න. ගොඩාක් වෙලාවට දිග නම් දානවට වැඩිය අකුරු දෙකේ නමක් මුලට දාලා දෙවෙනියට ලස්සන නමක් ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. කේෝ. කේෝ කියන්නේ ගොඩාක් පිටරටවල භාවිතා කරන අන්කොමන් ඒ වගේම අද කාලේට ගැලපෙන ලස්සන නමක්. ශක්තිමත් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. කේෝන් කියන නමෙම හැදලා තියෙන්නේ මේ කේෝ කියන නමෙන්ම තමයි. ඊළඟට නූර්. ඔයගලන් අහලා ඇති නූර්වි, නූර්වා, නූර්ව අනේ නම ගොඩාක් වෙලාවට භාවිතා කරනවා. ගොඩාක් වෙලාවට භාවිතා කරනවා කිව්වට මේක ටිකක් අන්කොමන්. නූර් කියලා කියන්නේ ආලෝකය, දීප්තිය කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මම මෙහෙම කිව්වට ඔයාලට දෙවෙනි නමත් එක්ක දීප්තිමත් අහිංසක තැනත්තා හරි එහෙම අර්ථය හදාගන්න පුළුවන්. අපි ඊළඟ නම ජේන්. ජේන් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. මේ නම ගොඩාක් වෙලාවට කැතලික් කෙනෙක්ට වුණත් කාට වුණත් භාවිතා කරන්න පුළුවන්. අර අපි දිග නම් දානවට වැඩිය බබෙක්ට කෙටි නමක් ලස්සනට පොඩිවට දාන එක ඒගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් හදද්දී ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට නම කියලා කතා කරද්දී හැම දෙයකදීම වැදගත් වෙනවා. ඕෂ් කියලා කියන්නේ ශක්තිමත් කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. ඔයාට මේ නම ඔබට ගෙදරට කියන්න භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් නමක පළවෙනි දෙවෙනි කොටස් දෙකටම දාගන්න පුළුවන් නමක්. ඊළඟට ආයු. ආයු කියවම නම් තේරුම් මම කියන්න අවශ්‍යත් නැතුව ඇති. මොකද හැමෝම දන්නවා දීර්ඝායු හිමි නැත්නම් දීර්ඝායුෂ ආයුෂ හා සම්බන්ධ නම තමයි ආයු කියලා කියන්නේ. ඊළඟට අපි බලමු පද ලස්සන නමක් කියන්නේ කියලා තීනු. තීනු කියන්නේ මෙහිදී මුදු වටිනා. මේ අර්ථ තුනෙන්ම ගන්න පුළුවන්. අර්ථය හදාගද්දී මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට අර්ථය හදාගන්න වෙන්නේ පළවෙනි නමෙන් විතරක් නෙමෙයි දෙවෙනි නමත් එක්ක එකතු කරලා. එතකොට තීනු නමේ අර්ථය වාට ලස්සනට හදාගන්න පුළුවන් මේ අර්ථ තුනෙන්ම. ඊළඟට ධීර. ධීර කියන්නේ ටිකක් නිර්භීත නමක් කියලා ඔයගලන්ට අහදිම දැනෙනවා ඇති. ධීර කියලා කියන්නේ නිර්භීත ධෛර්ය සම්පන්න ඒ අර්ථ දෙකෙන්ම ගන්න පුළුවන්. තුනෙන්ම ගන්න පුළුවන්. ධෛර්ය සම්පන්න නිර්භීත ඒ අර්ථ දෙකෙන්ම ගන්න පුළුවන් ධීර කියන නම. දෙවෙනි නමකටත් ලස්සනයි ධීර කියලා. මේ කාරණාව චුට්ටක් ඔයගලන්ට අපි කියනවා. තාමත් ඔයගලන්ගේ බබාට නම දාගන්න ඔයාලා හොඳම සර්විස් එකක් හොයනවා නම් අපිට කතා කරන්න WhatsApp මැසේජ් එකක් තියන්න. අපිට කතා කරන්න කලින් අපේ පේජ් එකට ගිහිල්ලා දෙමව්පියන්ගේ ඇත්තම අදහස් බලලා එන්න කියන්නේ සාධාරණ සේවා ගාස්තුවකට අපි බලාපොරොත්තු වෙන ඔයගලන්ට ලොකු සේවයක් ලබා දෙන දගමල්ල බේබි නේම් සර්විස් එකෙන්. අබි කියන නමට බලමු නිර්භය සම්තනත්තා. පෙරමුණ ගන්න. එහෙම කියනවා අබිමුව අපි කියන්නේ එහෙම. ඒ විදිහට අපිට ඒක ගන්න පුළුවන් අබි කියන එක නිර්භය කියලා ගන්නත් පුළුවන් පෙරමුණ ගන්නවා කියලා ඒ අර්ථයෙන් ගන්නත් පුළුවන්. මේ වගේ ඕගොල්ලෝ නමක් ක්‍රියේට් කරගන්න බලන්න.
දීර්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ දීර කියලානේ මම අන්න ඒකයි ක්‍රියේට් කරගන්න බලන්න කියන වචන කිව්වේ. දැන් දීර කියන එකකින් මම මෙතන හදලා දෙනවා දීර් කියලා. දීර් කියලා කියන්නේ තර අර්ථයමයි. හැබැයි අපිට අර නමින් හදාගන්න පුළුවන් තවත් නමක්. ඒ හින්දා මේකේ තියෙන නම් වලින් ඔයාලට වඩා පොඩ වෙනස් කරලා නමක් හදාගන්න පුළුවන්. මේග. මේග කියන්නේ වලාවක් වගේ. දැන් අපිට වලාවක් වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන වගේ අර්ථයකින් ගන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්ව කාරණාව දැන් ආයෙත් මේකට කම්බයින් කරන්න. මේග, මේගන, මේගායු. අන්න ඒ වගේ ඔයාගේ කැමති විදිහට නම හදාගන්න පුළුවන්. නෝ. ඔයා මේ නම නම් අහලා ඇති ලංකාවේ දැන් භාවිතා කරන ගොඩාක් පිටරට ප්‍රසිද්ධ නමක් නෝ කියලා කියන්නේ. සාමය, සනසීම කියන අර්ථයෙන් මම හිතන්නේ පිරිමි ළමයෙක්ට ගොඩාක් ගැළපෙන ලස්සන අර්ථයක් තියෙන නමක් නෝ කියලා කියන්නේ. ඒ නම අවශ්‍ය නම් ගන්න පුළුවන් නෙත්. මම මේ නම දැම්මේ ගොඩාක් වෙලාවට හැමෝම හිතන්නේ එක විදිහට නෙමෙයිනේ. ඒකකොට මේ වගේ නම් වලට කැමති අය ඉන්නවා නෙත්, නේත්‍ර. එතකොට ඒකෙන් අවට හදාගන්න පුළුවන් විදිහට හදාගන්න ඇස් කියන ලස්සන ඇස් තියෙන, නිල් ඇස් තියෙන අනේ වගේ ඔයගලන්ට කැමති විදිහට හදාගන්න පුළුවන් නමක්. හේෂ්. හේෂ් කියන්නේ නායකයා, ශක්තිමත්. ඒ වගේ අර්ථයකින් වලට ගන්න පුළුවන්. තව ටිප් එකක් කියන්න. දැන් ඔයා මේ කියවගෙන යද්දි ගර්ල් කෙනෙක්ට නම් නමක් බලන්නේ. ඔයාලට පුළුවන් මේ වගේ ඒවට එක ගර්ල් කෙනෙක් අවශ්‍ය විදිහට හදාගන්න. දැන් හේෂ් කියන එකෙන් ගොඩාක් නම් හදන්න පුළුවන්. හේෂායා, හේෂු අනේ වගේ එකක් නේද තියාගන්න. ඊළඟ නම තමයි තියු. තියු. හරිම ලස්සන අන්කොමන් නම. පොඩ්ඩක් ඔයා තියු කියන එකට දෙවෙනි නමක් දාලා බලන්නකෝ. මම බොරුද කියන්නේ කියලා. එතකොට මේ නම් දෙක ගැලපුණාම හරි ලස්සනයි. දිව්‍ය කරුණාව කියන අර්ථයෙන් තමයි තියු කියන නම එන්නේ. ආදි. ආදි නම් වාට චුට්ටක් නම බලන නමක්වත්ද කියලා නේද ආදි කියන එකත් අපිට ලස්සනට හදලා ගන්න පුළුවන්. ආරම්භය කියලා අර්ථයකින් තමයි අපි දීලා තියෙන්නේ. ආදි කිව්වහම ඔයාට ආදි එහෙනම් දෙවෙනි නමකට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ පළවෙනි නමකට පරණයි වගේ හිතනවා නම් මොකද ගොඩාක් අයට තියෙන හින්දා මම ඒක කියන්නේ. හේෂු. හේෂු කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව කතාවම තමයි ආයමත් කියන්නේ. හේෂ් හේෂු කරලා තියෙනවා. නමක විවිධ විදිහට හදාගන්න පුළුවන් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ගොඩාක්. නායකයා ශක්තිමත් කියන අර්ථයෙන් ඉන්නේ. මේ වීඩියෝ එක බලන්න. ඊළඟට තමයි සෙට්. සෙට් කියන්නේ මේ ඔයා ට්‍රැඩිෂනල් නමක් දානවා නම් බබාට ගොඩාක් ගැලපෙන නමක්. දැන් මම අහට උදාහරණයක් කියන්න. සෙට් කියලා ආවම ඔයා හිතනකො සෙට් අපි ඉස්සෙල්ලා කිව්ව නම සෙට් මේගන, සෙට් දීගල් අන්න ඒ වගේ ආවම ඒක හරි ආශිර්වාද වාත්මක බ්ලෙසිං කියන්නේ අපි අන්න ඒ වගේ ලස්සන නමක්. ෂෝන්. ෂෝන් කියන්නේ බටහිරාරයේ දෙවියන්ගේ තමයි ත්‍යාගය, දෙවියන් වහන්සේගෙන් ලැබුණු ත්‍යාගය වගේ ලස්සන අර්ථයකින් ගන්න පුළුවන් නමක්. චේත්. බලන්න කොච්චර ලස්සන නමක්ද කියලා. හදවත, මනස, බුද්ධිය මේ වගේ අර්ථයෙන් ගන්න පුළුවන් චේත් කියන නම. ඒක චුට්ටක් ඉන්දියන් ටයිප් එකට යනවා වගේ අපිට කතා කරලා දිගන්නේ. කැමති නම් එනම ඔයගොල්ලන් ගන්න. අන්තිම නම නෑ කවුරුත් තියෙනවා නම් තේන්. තේන් කියන්නේ සංසම සාමකාමී. මේ වගේ ඔයගොල්ලන් ආස නම තියෙනවා නම් ඔයා මම අර ඉස්සෙල්ලා කිව්වා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. තේන් සංසම සාමකාමී. මොකද අද ගොඩාක් නම් තියෙන ඔයගොල්ලන්ට බලන්න. මෙත් මම අර කිව්වේ සෙත් වගේ මෙත් ඒ වගේ තමයි ආයුග අන්නේ වගේ මෛත්‍රී කියන අර්ථයෙන් බෞද්ධ ආගම ගන්නවා ලස්සන නමක්. මෙත් කියලා කියන්නේ නේහ. මම නම් හරි මාස නමක් නේහ කියන්නේ. හරිම සංසුන් නමක් වගේ මට දැනෙනවා. ඔයගොල්ලන්ගේ අදහසක් අපිට කමෙන්ට් කරන්න. නේහ කියන්නේ ආදරය කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ආදරණීය තැනත්තා වගේ අර්ථයකින් වලට ගන්න පුළුවන් ලස්සන නමක්. ඒෂ්. ඒකම පිටුරේ තියෙන්නේ උනාට නම් දෙක වෙනස්. ඒෂ් කියන්නේ දෙවියන් වහන්සේගේ ආරක්ෂකයා වගේ අර්ථයකින් ගන්න පුළුවන්. ඔයා දෙවෙනි නමත් එක්ක ගලපලා ගන්නවා නම් අපිට හරියටම අර්ථය කියන්න පුළුවන් කොහොමද ඒක හදාගන්න කියලා. එතකොට ඒ වගේ අර්ථයක් ඕන නම් ඒෂ් කියන නම ගන්න. තේෂ්. තේෂ් කියන්නේ කරුණාවේ ආලෝකය. කරුණාවේ ආලෝකය. ඒක හිතන්නකෝ බබෙක් ඒ වගේ නමක් හරි ආශිර්වාදාත්මක නමක් කියලා අපිට හිතනවා. තේෂ් කියන්නේ ලස්සන නමක්. යනු. යනු කියන්නේ සාමකාමී, කරුණාවන්ත කියන අර්ථ දෙකෙන්ම ගන්න පුළුවන් නමක්. දැන් ඔයගොල්ලන්ට හිතනවා ඇති අවසානයේ ලස්සන නම් දෙක තිබ්බ තියෙන්නේ කියලා. ඔව් තවත් අපි ලස්සන නම් 6ක් වගේ තියෙනවා බලමු. ඊළඟ නම මොකද්ද කියලා? තේව්. හරි ලස්සනයි. තේව් යුගන් වගේ ආවහම තේව් ශක්තිමත් සහ නිර්භීත. තේ කිව්වම ඒ ස්වරයක් නෙමෙයි. එතකොට
තේව් යුගාන් වගේ නමක් ආවහම ඒකට ස්වර වේදයක් වෙන්නේ නැහැ. හරි ලස්සන නමක්. අර වගේමයි තේව් තේජ්. තේජ් කියන්නේ තේජස ඇති පිරිමන්නේ හරිම ලස්සන නමක්. තේජමාන අනේ වගේ අර්ථයකින් ගන්න පුළුවන්. තේජ කියලා ගන්නත් පුළුවන්. සමහරට මම දාලා ඇති වීඩියෝ එකේ සේජ් කියන නමත් හරිම ලස්සනයි. පිරිසිදු සංසුන් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. සේජ් කියන නම සෙජාර්ය සෙජාලි එන්න ඒ වගේ නමක් තමයි සේජ් කියන්නේ. යෂ් මේ නමත් මම හිතන්නේ අපි දැන් බේබි නේම් සර්විස් එක කරන හින්දා දානවා යෂ් කියන නමටත් ලොකු ඉල්ලුමක් තියෙනවා තාත්තලාගෙන්. ගොඩක් අය ඉල්ලනවා යෂ් කියන නම. ඒක කීර්තිය කියන අර්ථයෙන් තමයි ගන්න පුළුවන්. විදු කියන්නේ ප්‍රඥාවන්ත උගත් හෝ දැනුම ඇති. විදු අපි විද්වාන් විදු වගේ ඒ නම ගන්නේ ප්‍රඥාවන්ත උගත් හෝ දැනුම ඇති කියන අර්ථයෙන්. ඊළඟට යුගී කියන එක ඉන්න පිටරට ඉන්න කෙනෙක් නම් එහෙම නම් ගොඩාක් ගැලපෙනවා. දීප්තිමත් ජව සම්පන්න ශක්තිමත් කියන අර්ථයෙන් යුගී කියලා ගන්න පුළුවන්. ඒක ගර්ල් කෙනෙක්ගේ වගේ ටයිප් එකට වඩා හිතනවා නම් දෙකටම ගන්න නමක්. කොමන් ඒකට ගැටලුවක් නෑ. ඔයාලට කැමති විදිහට ගන්න මම ඔයාලට කිව්වා නේජ් කියද නේජ් කියලා ඇති කියලා වීඩියෝ එකේ මට පොඩි මතකයක් තිබ්බ මම එහෙම දැම්මා කියලා. නේජ් කියන්නේ ජය ලැබෙන නේජර් අපි අර රයන්නක් දාලා ගන්න පුළුවන්. ඒක වෙස්ටර්න් වගේ කරලා. ඉතින් අද වීඩියෝ එක ගොඩාක් දේවල් ඉක්මනින් කිව්වා. මොකද පොඩි වීඩියෝ එකකට ගොඩාක් දේවල් කියන්නයි මට වුණා වුණේ. ඔයගොල්ලන්ට වීඩියෝ එක බැලුවකින් ප්‍රයෝජනයක් තියෙන්න බෑ. ඉස්සෙල්ලා වගේම මතක් කරනවා නමක් දාගන්න ඕන නම් අනිවාර්යෙන් අපි ගැන කිව්ව ඇත්තම අදහස් බලලා අපිට අනිවාර්යෙන් WhatsApp message එකක් තියන්න දඟමල බේබි නේම් සර්විස් එකට ඔයාලා සිදුදාව සබ්